ඔන්න මං ඔයාලට මගේ අලුත් අත්දැකීමක් කියන්න යන්නේ. පුළුවන් අය subscribe කරලා support එකක් දෙන්න. අපි යන් අද ස්ටෝරියට. බලන්න හොඳයිද කියලා. එදා සෙනසුරාදා දවසක්. උදේ ඉඳලම ගෙදර හුඟා කඩිමුඩිය. අපි ඥාතියෙක්ගේ වෙඩින් එකකට යන්න ලෑස්ති වෙන්න තිබුණ නිසා හැමෝම තම තමන්ගේ වැඩවල. කසුන් අයියා වේලාසනින්ම නැගිටලා කාර් එක හොදනවා. වතුර වැටෙන සද්දෙට ගෙදර මුල පරිසරයේම ජීවන්ත වෙලා වගේ. මම මගේ කාමරයට වෙලා සාරියක් තෝරා හිටියේ. අල්මාරිය ඇරලා එකක් අතට ගන්නවා ආපහු දානවා. හිත එක තැනනේ. අද දවස සාමාන්‍ය වෙඩින් එකකට යන දවසක් වුණත් මගේ හිතේ නම් අමුතු බරක් තිබුණා. ඒක ඇයි කියලා මටම පැහැදිලි නැහැ. එකපාරටම චාමරි අම්මා මගේ කාමරේ දොරකඩට ආවා. "නෙත්මි දුවේ පොඩ්ඩක් එන්නකෝ මගේ කාමරේට." මම ටිකක් අච්චර ගැසිලා බැලුවා. "ඇයි අම්මේ?" කියලා අහද්දි මගේ හඬ ටික කඩු වුණා වගේ. "අනේ දුවේ, අද මම අලුත් සාරියක් ඇඳින්න හිතුවා. පොට හදාගන්න තනියම අමාරුයි වගේ. දුවට පුළුවන් උදව් කරන්න." නැන්දම්ම කෙනෙක්ට උදව් කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් මට ඒ නැන්දම්ම හිටපු විදිහට මොහොතේ හිත ඇතුලේ අමුතු සංවේදනයක් ආවා. ඒක වැරදි හැඟීමක් වෙන්නත් පුරාම්. ඒත් හිත ඇතුලේ පැහැදිලි නොවුණු ගැටලුවක්. "හා අම්මේ." මම එහෙම කියලා එයාගේ පස්සෙන් එයාගේ කාමරයට ගියා. කාමරේ ඇතුළට ගියාම මගේ ඇස් ඇඳ උඩ තිබුණ සාරියට ගියා. තද මෙරුන් පාට ලස්සනට අල්ලගත් සාරියක්. වටිනා එකක් කියලා බැලූ හැටියටම තේරුණා. අම්මා කණ්ණාඩි ඉස්සරහ හිටගෙන හිටියා. සාමාන්‍ය වගේ පෙනුමක්. නමුත් අද එයාගේ මුහුණේ තිබුණේ විශේෂ විශ්වාසයක්. ඒක මට හුඟක් කාලෙකට පස්සේ දැකපු දෙයක්. "මේ සාරිය ටිකක් ලිස්සනව දුවේ. පොට හදද්දි ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා." එයා සාමාන්‍ය හඬකින් කිව්වා. මම හරි කියලා සාරිය අතට ගත්තා. මගේ හිත ටිකක් අවුල්. ඇත්තටම මම මේ මොහොත ගැන හිතන්න ගොඩක් උත්සාහ කළා. ඒත් හිත වෙන වෙනම දේවල් හිතන්න පටන් ගත්තා. සාරිය පොට හදන අතරේ කාමරයේ ඇතුලේ නිහඬකමක් තිබුණා. ඒ නිහඬකම මට ටිකක් අසීරු වුණා. කිසිම වැරදි දෙයක් සිද්ධ වෙන්නේ නෑ කියලා මටම කියාගත්තත් හිත ඇතුලේ අමුතු සංවේදනයක් තිබුණා. "නෙත්මි," එයා මට නමින්ම කතා කළා. "ඔයා දැන් ලොකු වෙලා. කාලේ කොච්චර ඉක්මනින් යනවද?" එයා hina වෙලා කිව්වා. මට ඒ වචන ටික හුඟක් දුරට වැදුනා. මට හිතුණා කාලය කියන්නේ කොච්චර දේවල් වෙනස් කරනවද කියලා. අපි හැමෝම අපිටම නොදැනි වෙනස් වෙනවා. අම්මට ලස්සනයි අදහසක් හිතෙනවා. මම කිව්වේ ඇත්තෙන්ම. එයා කණ්ණාඩියෙන් මගේ දිහා බැලුවා. "එහෙමද?" කියලා hina වුණා. ඒ hina අම්මා කෙනෙක්ගේ සාමාන්‍ය උණුසුම් hina. ඒ මොහොතේ මට මතක් වුණේ මේ ගෙදරට මාව පිළිගත්ත දවස. මට දුවෙක් වගේ සැලකුව හැටි. එකපාරටම ගේ පිටුපසින් කසුන් අයියගේ හඬ ඇහුණා. "අම්මා ලෑස්තිද?" ඒ හඬත් එක්කම කාමරේ ඇතුලේ තිබුණ නිහඬකම බිඳුණා. "හරි පුතා, තව ටිකයි." චාමරි අම්මා සාමාන්‍ය හඬකින් උත්තර දුන්නා. මම සාරිය පොට අන්තිමට හදා දුන්නා. "හරි අම්මේ, ලස්සනට තියෙනවා." එයා මගේ අත අල්ලගෙන. "ස්තුතියි දුවේ. ඔයා නැත්තම් මට මේක කරන්න බැරි වෙයි." කියලා කිව්වා. ඒ වචන ටික මගේ හිතට හුඟක් සංසුන් හැඟීමක් ගෙනාවා. මට තේරුණා මගේ හිත ඇතුලේ තිබුණ ගැටලුව ඇත්තටම මගේම හිතේ නිර්මාණයක් කියලා. අපි දෙන්න කාමරෙන් එළියට එද්දී හැම දෙම සාමාන්‍යයි. කසුන් අයියා කාර් එක මෑස්ති කරලා. ගෙදර අය එක එක්කෙනා තම තමන්ගේ වැඩවල. වෙඩින් එකට ගියත් මගේ හිතේ තිබුණේ එදා උදේ මොහොත. ඒක වැරදි මොහොතක් නෙවෙයි. ඒක මට පාඩමක් දුන්න මොහොතක්. සමහර වෙලාවට අපි හිත ඇතුලේ ඇති කරගන්න හැඟීම් අපිම තේරුම් නොගන්න දෙයක් වෙන්න පුළුවන්. ඒ හැඟීම් හඳුනාගෙන සීමා තබාගෙන ගෞරවයෙන් ඉන්න එකයි සැබෑ පරිණතකම කියන්නේ. එදා සෙනසුරාදා දවස මට ඒක තේරුම් ගන්න උදව් කළා.